වරිණියට පිටපන් වලින් බර්ගර් එකක් හදන්න යන්නේ. මේ බර්ගර් එක හදන්න අපි එකට ගන්නවා පිටිපාන් ගන්නවා. තව මේ සෞමට කපාගත්ත ලුණු ගන්නවා. තව චූටියට කපාගත්ත ලුණු ගන්නවා. එතකොට මේ තියෙන තක්කාලි සෝස් ඒවත් දානවා. මිරිස් ස්වල්පයක් ගන්නවා. මාජරින් ස්වල්පයක් ගන්නවා. තව බිත්තර දෙක අපි එකට එකතු කරනවා. අපි බිත්තර වලින් ඔම්ලට් එක හදාගෙන ඉමු. බිත්තරේ අපි මේ විදිහට වසාගමු. අපි බිත්තර දෙක මේ විදිහට කඩාගත්තා. දැන් අපි මේකට පළමුව මේ කුංචිර කපාගත්තු හටලුණු ටික දාගමු. අපි ලුණු ස්වල්පයක් දාගමු. මුලින්ම අපි ඔම්ලට් එක හදාගෙන ඉමු. අපි දැන් ඔම්ලට් එක හදාගෙන ඉවරයි. අපි දැන් මේක මේ විදිහට කපනවා. බිත්තරේ ඔම්ලට් එක කපලා ඉවරයි. අපි දැන් බර්ගර් එක හදාගමු. හදාගමු. යාළුවනේ මං හදාගත්ත බර්ගර් එක ඔයාලත් මේ වගේ බර්ගර් එකක් හදලා කාලා රස බලන්න. එහෙනම් යාළුවනේ අදට මං ගිහින් එන්න. තවත් දවසක රසමස කෑමක් එක්ක අපි නැවත හමු වෙමු.